අයිබෝවන් මම අද කියලා දෙන්න හදන්නේ කොහොමද සෙල්මෝ පොස්ට් එකෙන් රෙසිප්ට් ෂෙයා කරගන්න කියලා. එහෙනම් අපි වීඩියෝවට යමු. චෙක්අවුට් එකක් කරද්දී ඔයාලට පුළුවන් රෙසිප්ට් එක ෂෙයා කරගන්න ඔයාලට අවශ්‍ය ඕනම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් කරා. ඔයා සේල් එකක් කරන්න ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් charge කළාට පස්සේ මෙන්න මේ ස්ක්‍රීන් එක. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් simple steps කීපයකින් රෙසිප්ට් එක ෂෙයා කරගන්න. ඔයාලට ඊමේල් එක හරහා රිසිප්ට් එක ඩිරෙක්ට්ලි කස්ටමර්ට යවන්න අවශ්‍ය නම් මේ ෆීල්ඩ් එකේ අවශ්‍ය ඊමේල් එක එන්ටර් කරගන්න. then send receipt button එක ක්ලික් කරන්න. ඔයාට වෙන ආකාරයක රිසිප්ට් එක ෂෙයා කරන්න අවශ්‍ය නම් share icon එක ටැප් කරන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් box එකක් open වෙනවා sharing option ටිකක් එක්ක. ඔයාට මෙතනින් select කරගන්න පුළුවන් receipt share කරන type එක. ඔයාට පුළුවන් ටෙක්ස්ට් මැසේජ් එකක් PDF එකක් එහෙමත් නැත්නම් ලින්ක් එකක් විදියට රිසිප්ට් එක ෂෙයා කරගන්න. මේ හැම ඔප්ෂන් එකක්ම ඔයාට සිටුේෂන් එක අනුව යූස් කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදියට ගත්තොත් ටෙක්ස්ට් මැසේජස් ෆෝමැට් එක වල යූස් කරන්න පුළුවන් ක්වික්ලි රිසිප්ට් එක මැසේජස් හරහා ෂෙයා කරගන්න. ඒ වගේම කස්ටමර්ට printable version එකක් අවශ්‍ය නම් ඔයාට පුළුවන් PDF ෆෝමැට් එක යූස් කරන්න. lightweight clickable ෆෝමැට් එකක් අවශ්‍ය නම් ඔයාට පුළුවන් ලින්ක් එකක් විදියට රිසිප්ට් එක ෂෙයා කරගන්න. ඔයාට අවශ්‍ය ඔප්ෂන් එක සිලෙක්ට් කරගත්තට පස්සේ OK බටන් එක ටැප් කරන්න. ඔයාට දැන් පුළුවන් මේ ඕපන් වෙන බොක්ස් එකෙන් ඔයාට අවශ්‍ය කරන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක සිලෙක්ට් කරගන්න. ඉතින් ඔයාට මේ විදිහට WhatsApp, WeChat, Facebook, Messenger, Telegram ඒ වගේම Viber වගේ යෙදුම් හරහා රිසිප්ට් එක ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයාට මේ පේන්නේ ටෙක්ස්ට් එකක්, PDF එකක්, ඒ වගේම URL එකක් විදිහට යපු රිසිප්ට්ස් කස්ටමර්ට පේන ආකාරය. එහෙනම් තවත් අලුත් ෆීචර් එකකින් හමු වෙමු.